අද ඒ කියන්නේ මම ලෑස්තිලා ආවෙත් නෑ. මමත් දැන් ඊයේ මම ලෑස්තිත් නෑ. අප ලෑස්තිත් නෑ මම ලෑස්තිත් නෑ. හැබැයි මම අයියා දන්නෙත් නෑ. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මොකද්ද මේ ඇති වැඩක් නෑ මේ දැන් වඩාත් නවත්තගෙන හම්බ කරන එකත් නවත්තගෙන කවුරු හරි ප්‍රයෝජනයක් ගන්නේ නේද? මමත් අක්ක විතරම මේ මෙඩිකල් සෙන්ටර් එකේ දැක්කම බොනික් එක වගේ ලස්සනට. ඉතින් ඒකත් මං හිතන්නේ අපි හදාගන්න ලොකු කතාවක් තියෙන දේ. කම්පැරටිව්ලි that ඕස්ට්‍රේලියාවේ අනිත් ප්‍රාන්තවලට සාපේක්ෂව ඩාවින් බොහොම වියලි සහ ශුෂ්ක කියන එක වෙට් සීසන් එක ගොඩාක් රස්නේ වැඩි බවත් අපි දන්නවා. ඒත් අපේ ලංකාවේ කෙනෙකුට ඇවිල්ලා මෙහෙ ඉන්න බැරි වෙන්නේ නැහැ. හලෝ ඔන්න මං අද ඇවිල්ලා ඉන්නේ මගේ YouTube channel එකට ලොකු වාසනාවක් ගෙනත් දුන්න ලස්සන වත්තකට. ඉතින් ඒ වත්තේ අයිති ආදරණීය බන්දි අක්කා ඉන්නවා. ඉතින් හලෝ බන්දි අක්කා. හලෝ. ඉතින් බන්දි අක්කා බ්‍රිස්බේන් ඉඳලා ඇවිල්ලා තිනවා මේ වත්ත බලලා යන්න. ඔයගොල්ලෝ කලින් මගේ වීඩියෝ එක බලලා තියෙනවා නම් ඔයගොල්ලෝ දන්නවා මොන වත්ත ගැනද මම මේ කතා කරන්න කියලා. ඩාවින් වල තියෙන අක්කර පහේනේ අක්කර පහක වත්ත ගැන තමයි මම මේ කතා කරන්නේ. ඉතින් බන්දි අක්කේ කොහොමද? කාලෙකින් ඔව් ඉතින් අපි ආවා මේ වත්ත බලලා අඹ කාලය ඉතින් අඹ ටික කඩලා යාළුවන්ට බෙදලා දැන් මම දන්නවා දැන්ට අඹ පාර්සල් කීයක් විතර මේ වත්තෙන් එළියට ගියාද? ඔව් ටෝටල් ගත්තොත් අපි බ්‍රිස්බේන් වලටත් ඇත්තටම අපිට යවුවා 3 boxes 2 boxes of mango 1 box of මේ කෝස් කොහිල ඒ වගේම දානයකටත් එහෙම අපිට පූජා කරගන්න පුළුවන් වුණා නේද? දානයකටත් හදිසියෙ දී ගන්න පුළුවන් වුණා. ඉතින් මේ ඒ ඇරෙන්න අපිට මේ අපේ වත්ත ඉන්න යාළුවෝ අපේ මේ ඩාවින් වල යාළුවෝ අපි එන්න කලින් අපිට 2 boxes දෙකක් අඹ එව්වා ඉක්මනට අපි එනකොට ඉවර වුණොත් කියලා. ඉතින් මේ ඒ boxes දෙකටත් ටිකක් ප්‍රශ්නයක් වුණා. ඒක ට්‍රාන්ස්පෝර්ට් වල ප්‍රශ්නයක් වෙලා ඒගොල්ලන්ට ෆ්‍රීසර් දාන්න අමතක වෙලා ඊට පස්සේ ඒක මෙස් එන්ඩ් ස්ටේෂන් එකේ ඒගොල්ලන්ට හොයාගන්න බැරුව දවස් 12ක් එහෙ මෙහෙ ගිහිල්ලා අපිට එනකොට මෙහෙ එන්න කලින් දවසේ තමයි box එක හම්බුනේ. but boxes දෙකක්. ඉතින් but අපිට හෙත් පුළුවන් වුණා ඒ අඹවල ටිකක් නරක වෙලා තිබුණා. ඒ උනට හොඳට පැක් කරලා තිබුණා. හොඳට තනකොළ අතුරලා අඹ අතරට දාලා. මෙහි කට්ටිය යාළුවෝ. ඔව් යාළුවෝ. ඉතින් ඒක නිසා බ්‍රිස්බේන් වල පවුල් 15කට අඹ දීලායි අපි ඉක්මනට සෝට් කරලා ඒක දීලා මට නම් මේක මාරම දෙයක්. දැන් මෙච්චර මේ ලොකු වත්තක අඹ මාර ගොඩක් තියෙනවා. ඕගොල්ලන්ට මම පෙන්නන්නම්. දැන් හැබැයි අඹ ගොඩක් මේ කඩලා මේ කටියට බෙදලා තියෙන්නේ. හැබැයි මම ඕගොල්ලන්ට මගේ වීඩියෝ එක දන්නවා මේ ආදරණීය වෛද්‍යවරියක්. මම කියන්නේ වෛද්‍යවරියක් කරලා මිනිස්සු සුවපත් කරලා නවතින්නේ මේ මුළු සබා ධර්මයම සුවපත් කරනවා. සහ මම හිතන්නේ අර හැම තැනටම ආදරේ බෙදනවා. Tamanට මේ ඔක්කොම අඹ වල තමන්ට කන්න නෙවෙයි. අක්කා මේක විකුණන්නේ නැහැ. ඉතින් මේ යාළුවන්ට මිත්‍රයින්ට නෑදෑයින්ට ඔක්කොටම හිතේ හැටියට තමන්ගේ දාඩිය මාංශයෙන් මේ අයියත් එක්ක එකතු වෙලා කරන වැඩේ හැමෝටම අඹ බෙදනවා. ඇත්තටම මේ කාලයක් ගත්තොත් ඩාවින් හරි අඹ සුවඳයිනේ. හොඳටම අඹ කාලය. ඉතින් ඉතින් මේ අපේ වත්තේ අඹ වින්දිය හරිම විශේෂයි. මේක හැමෝම කියනවා දැන් ඊයේත් කරගෙන යන කට්ටියට අපි ඉන්වයිට් කරා එන්න කියලා ඇවිල්ලා අරන් යන්න. මොකද අපිට වෙලාව නැති නිසා අපි දවස් 4කට ආවේ පෝර දාන්න තිබුණා. අතුපාහලා ගස් ක්ලියර් කළා අරන් ගියානේ. දැන් කීප පාරක් ගියාද? දැන් ඩම්ප් දාලා ඉතින් මොකද වත්තේ අපි එච්චර කැමති නෑ රොඩු තියාගන්න මේ සර්පයෝ බෝ වෙන නිසා. ඉතින් ඒ ටික කරලා ඊට පස්සේ ස්ප්‍රින්කල්ස් වතුර සිස්ටම් එක චෙක් කරලා වීඩ්ස් වලට මේ තනකොළ මේ ඔය අපේ ලංකාවේ කියනවා මානං වගේ ගොඩක් ಜಾති හැදෙනවා. ඒවට ට්‍රීට් කරන්න ඕනේ. ඒවා කරලා ඉතින් අද රැට අපහු යනවා. අද රැට අපහු යන්නත් ඉන්නේ. මේ දවස් 4කට ආවේ අපි. කෙක්කකුත් තියාගෙන ලස්සනට මේ අඹ කඩනවා. ඉතින් ඕගොල්ලෝ මේ මම වින්දයට කඩන්නේ. අපි දැන් අඹ කඩපු ටික යාළුවන්ට දීලා දැන් අපි පවුල් මෙහි අය පවුල් 50කට කිට්ටු වෙන ඔක්කොම පාර්සල් දුන්නා. හරි. කට්ටියකට. ඉතින්
ඉතින් අපිට මිස් වෙන අයත් ඔය අතරේ ඉන්නවා ඇති මතක් වෙන්නෙත් නෑ සමහර වෙලාවට. කට්ටිය ඉන්නවා නම් ඇවිල්ලා අම්ම ගෙඩිය ගෙඩිය හරි අරගෙන යන්න. අපි ඉන්න වෙලාවේ. ඉතින් දැන් මේ ඕගොල්ලෝ බ්‍රිස්බන් හරි ඉන්නවා නම් අක්ක බ්‍රිස්බන් කොයි පැත්තේද ඉන්නේ? අපි ඉන්නේ වෙස්ට් පැත්තට වෙන්න. වෙස්ට් පැත්තට වෙන්න. දැන් ඕගොල්ලෝ බෙහෙත් ගන්න එහෙම ගියාම ලස්සන බෝනික් එක වගේ අනේ ඉතින් ඒ දොස්තර මෙන්න මේ විදිහට මේ වගේ අක්කර පහක වට්ටක් මේවා බලාගෙන අඹ කඩාගෙන මේ වල් සුද්ධ කරලා මේ වගේ දේවල් කරනවා කියලා පුදුම හිතේ දැක්කම මොකද මේ මමත් අක්ක විතරම මේ මෙඩිකල් සෙන්ටර් එකේ දැක්කම බෝනික් එක වගේ ලස්සනට එහෙම ඉන්නේ මේ වගේ වැඩ කරයිද කියලා හිතන්න බෑ ඇත්තටම. ඉතින් ඩාවින් දැන් මේ කාලේ ගොඩක් රස්නෙත් එක්කනේ අපිට. හැබැයි මේ ඒ රස්නේ බාධාවක් නැහැ නේද දැන් මේ වැඩවලට. හොඳටම රස්නේ දවල් වෙනකොට හරි අමාරුයි. ඇත්තටම ඩීහයිඩ්‍රේට් වෙනවා හොඳටම. මගේ ජීවිතේ පළවෙනි සැරේට මම මේ අර ඩීහයිඩ්‍රේෂන් වල තියෙන නෝසියා කියන එක මට මේ වමනේට ගතිය දැනුණා මට මෙහෙදි. මේකේ දැන් ඔයා මේ වත්තක උදේ ඉඳන් හවස වෙනකන් වැඩ කරනවා කියලා කියන්නේ මේ. ඉතින් වතුර කොච්චර මේ වෙහසක් දැල්ලා මේ කරන්නේ. ඒක මෙහෙමයි. ඉතින් ඒක මං හිතන්නේ ඉතින් සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මොකද්ද මේ ඇති වැඩක් නෑ මේ දැන් වැඩත් නවත්තගෙන හම්බ කරන එකත් නවත්තගෙන නෝ දවස් 4කට දොස්තර කෙනෙක්ට ඕස්ට්‍රේලියාවේ හම්බ ඇවිල්ලා වියදම් කරගෙන ටිකට්ස් අරන් ඇවිල්ලා ඉතින් පෝර වලට ආයි වියදම් කරලා වැඩ. ඇත්තටම අපි මේ සැරේ ලේබර් මේ අපිට සපෝට් එකට කවුරු හරි ගන්නත් හිතුවා අපිට මේවා කරගන්න බෑ කියලා. නමුත් අපිට ඒක ලාස්ට් මොමන්ට් එකේ ඒක අපිට පොඩ්ඩක් මිස් වුණා. බට් අපි හිතනවා ඉතින් අපිට පුළුවන් කාලයක් මේක අපි රැකගෙන යනවා මේ කවුරු හරි ප්‍රයෝජනයක් ගන්නේ නේද? මේ කියන්නේ අපිම වෙන්නත් පුළුවන්, අපේ ළමයි වෙන්න පුළුවන්, අපේ යාළුවෝ වෙන්න පුළුවන්, සමාජය වෙන්න පුළුවන්, සතෙක් වෙන්න පුළුවන්. ඉතින් දැන් මේ සැරේ ගොඩක් පළදාව තිබුණා අඹවල. කොස් ගොඩක් තිබුණා. කොස් ගස්වල ලොවි ගහේ ලොවි තියෙනවා. උගුරැස්ස ගහේ මල් පිරීලා මේ ගෙඩි හැදිලා බෙලි ගහ මල් පිළිම් පිරෙයිගෙන එනවා මල් පොහොට්ටු. ඊට පස්සේ ඉතින් අපිට ඒව දකින්න හම්බෙන්නේ නැහැ. ගිය අවුරුද්දෙත් අපි දැක්කේ නැහැ ගෙඩි එහෙම. නාරං ಜಾති පැණි දොඩම් ගහේ ගෙඩි පිරෙනවා. ඉතින් කෙසෙල් නම් ඉතින් අමාරුයි මේ අපි කජු පුහුලන් ගහේ කජු හැදුනා. හැදිලා ගොඩක් ඇට තිබුණා ගහ යටත් වැටිලා. ඉතින් ඒ විදිහට තමයි ඉතින් ගෙඩි ಜಾති ගොඩක් ඒවා තියෙනවා. මොර ගස් වල මල් එනවා. හොඳයි. ඉතින් මේක kind of enjoyment වා මට හිතෙන්නේ ඒ කියන්නේ අපි එක එකනා ගන්න බැරි සතුටක් ලබනවා. එක එකනා ඒ කාලේ ඉඳන්ම අයියයි ඔයයි දෙන්නම මේ ගස් කොළන් වලට පරිසරයට අනිවාර්යයෙන්ම අපි හැමදාම ඒක ලංකාවේ ඉන්නකොටත් එහෙමයි අපේ ගෙදරවත්තත් එහෙමයි රවිගේ ගෙදරවත්තත් එහෙමයි. මම පොඩි කාලේ මේක මම හිතන්නේ මගේ අම්මලා තාත්තලාත් මේ විදියමයි අපි හිටියේ තක්කර දෙකමාරක වත්තා. ඉතින් ඒ වත්තේ නැති පළතුරක් නැහැ. සියලු දේ තිබුණා. ඒ කියන්නේ නැහැයි කියන කිසිම දෙයක් නැහැ. අදටත් ඒවා රැකිලා තියෙනවා. ගෙදර කවුරුත් නැති වුණත් ඉතින් ඒවා හොඳට ඉතින් පරිසරයටනේ. ඉතින් රවිත් හැදිලා තියන්නේ හුඟක්ම ඒ වගේ ලොකු වතු වල එහෙම. ඉතින් ඒ ආර්ට් එක තියෙනවා අපේ ඇඟේම තියෙනවා. ඉතින් අපි දැන් මං හැබැයි ඉතින් දැන් මේ පාර පරක්කු කියනවා ඊයේ අනිවාර්යයෙන් ගොඩක් කඩලා දැන් ගිහිලා තියෙන්නේ. මෙන්න මේ වගේ. මෙන්න චූටි අඹ ගෙඩියක්. අර ගස්වල තියෙනවා තව සෑහෙන කැඩුවොත් කඩනවා නම් සෑහෙන ගොඩක් තියෙනවා. ගස් යක් තියෙනවා 52ක් තියෙනවා. ගස් 52ක් තියෙනවා මෙන්න මේ වත්තේ. ඩාවින් කියන්නේ මේ දවස්වල ගොඩාක්ම ප්‍රශ්නේ කාලයක්. ඉතින් මේ වගේ වැඩක් කරනවා කියන්නේ එක හරිම අභියෝගහත්මක වැඩක්. නමුත් දැන් ඉඳලා අද හවසට මේ අපේ අනිවාර්ය අපෝබෝත් වෙනවා. හැබැයි උපරිම කාට හරි තවත් අම ටිකක් දීලා යන තමයි. ඒක දැන් මේ අඹ හදාට කියන්නේ අඹ කඩන්න කියන එක. දැන් අර මේකේ බිමට වැටෙන්නේ නැහනේ. හරිනම් මේකේ මේක දිගේ එන්න ඕන. දැන් ඒක ටිකක්
මට ටිකක් අමාරු වැඩක්. මේක ඇවිල්ලා ගානට බිමට ලෑන්ඩ් කරනවා. ඔව්. එහෙම තමයි. මේක අපේ රටටත් හොඳ ටෙක්නික් එකක්. ටෙක්නික් එකක් ඒක තමයි. මේ දැන් අපේ පොඩි බොහොම සරල දෙයක් මේක මේ වගේ මේ ලංකාවේ තියෙන කියලා දන්නේ නැහැ. හදව ගන්න පුළුවන් මේ අයන් වර්ක් කරන කෙනෙක් ගාවට ගිහිල්ලා මේ වගේ ඒක අගට ඊට පස්සේ මේ අර මේ වගේ මේ දැලක් වගේ එකක් සෙට් කරන්න ඕන. බිමටම. ඔව් කෙක්ක දිගේ ඒක එනවා එතකොට. අයන් වැඩ කරන කෙනෙක්ට පොඩි වැඩක් ඕනේ. ඔව්. ඉතින් මේගොල්ලෝ ගැන ඉතර බය වෙන්නේ නැහනේ. ඒ කියන්නේ කුරුල්ලෝ. ඔව්. මේ අර අයින් කට්ටියනේ. අනින්නේ නංගි ඔහොම ආවට ඒගොල්ලෝ බයයි අපිට වඩා ඉතින්. අපි බය වුණාට ඒගොල්ලන්ට ඒගොල්ලොත් බයටනේ මේ කෑ ගහන්නේ. ඔව්නේ. ඒගොල්ලන්ගේ පෙට්නේ. අර උඩ ඉඳලා මට කිරි විසි වෙනවා මෙහෙට. ඒක තමයිනේ. ඔව්. ඒවනම් පොඩි අඹ නංගි. හැබැයි ඉතින් පහුගිය දැන් මේක සති දෙකකට කලින්මුත් පොලේ එහෙම සම ගණන්. ඇත්තටම මම අඹ ගත්තා මේ ඒ ළඟ අඹ මේවා එක්කින් ෂොප් එකේ තියෙන. ඔන්න ඩාවින් වල එන අයට ඩාවින් මං ඊයක්ේ ඩාවින් වල ජීවිතය කියලා වීඩියෝ එකක් කරා. හොඳ ප්‍රතිචාර තියෙනවා. ඉතින් ගොඩක් අය ඩාවින් අර කිව්වහම හරි නාස් මේ ඉන්න බැරි නිකන් මහා. ඔව් ඩාවින් ජීවත් වෙන්න බැරිම තැනක් කියලානේ හිතෙන්නේ. ඉතින් අක්කා ওই වැඩේ කරන ගමන් කියන්නේ අක්කට දැන් අක්කා ඩාවින් වල ගොඩක් කල් ජීවත් වුණානේ. ඔව්. අක්කට කොහොමද ඩාවින් ජීවිතේ දැනුනේ? මෙහෙ අනිවාර්යයෙන්ම මම නම් ඒක ඇත්තටම හොඳටම එන්ජොයි කරා. හොඳටම ලයිෆ් එක කියන්නේ ඉතින් එක එක්කෙනාගේ මිමි වෙනස්. ඔව්. සරල ජීවිතයක් ගත කරන්න කැමති. පහසුවෙන් තමන්ගේ ටාගට් එකට යන්න ඕන කට්ටියට, ස්පෙෂලි බිගිනර්ස්ලට. ඔස්ට්‍රේලියාවට පය තබනවා නම් මේක අයිඩියල් ප්ලේස් එකක්. අයිඩියල් ප්ලේස් එක. ඔව් මේක ළමයි හදාගන්න හොඳටම හොඳයි. කොතනට ගියත් විනාඩි 5යි 10යි දැන් අපි දකිනවා බ්‍රිස්බේන් ගිහිල්ලා ඒ අම්මලා තාත්තලා කොච්චර මහන්සි වෙන්න ඕනද දහම් පාසලට යවා ගන්න කොච්චර දුරක් යන්න ඕනද ඊට පස්සේ දහම් පාසලක් නැති අය කොච්චර ඉන්නවද දැන් අපි වෙස්ට් පැත්තට සවුත් පැත්තට දහම් පාසල් තියෙන නෝත් පැත්තට කාටවත් නැහැ නෝත් සිටි එක ඉඳන් නෝත් වලට ඉතින් පන්සලක් නැහැ ඒ ෆැසිලිටිස් හරි අමාරුයි ඉතින් ඒගොල්ලෝ ඉතින් ඒ ෆැසිලිටිස් ඉතින් අපේ කට්ටිය හරි කැමතිනේ පන්සලත් එක්ක සම්බන්ධකම තියාගන්න ඉතින් ඒක හරි අඩුවෙන් ඒගොල්ලෝ හම්බෙන අය ඉන්නවා. ඉතින් හරි මහන්සියෙන් ඒක ලබා ගන්න අය ඉන්නවා. ඔව්. ඉතින් එහෙම බලනකොට ඩාවින් අපි හරි වාසනාවන්තයි. පන්සල අත ළඟ කොහේ හිටියත් අනිවාර්යයෙන් ඕන වෙලාවක පන්සලට එන්න පුළුවන් ඕන වෙලාවක අපිට පන්සලේ දේවල් වලට සහභාගී වෙන්න පුළුවන් සහ අපිට පන්සලත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් උදාහරණයක් විදිහට දානයක් කරගන්න ඕන අපේ කෝටා එක හරි ඊසි. අපිට මේ අපිට නැතුව නෙමෙයි නමුත් බ්‍රිස්බේන් වල දැන් මම මගේ අත්දැකීම් තියෙන බ්‍රිස්බේන්නේ ඉන්න සෙනගත් එක්ක ඉතින් ඒක අමාරුයි ඒක අමාරුයි ඉතින් කොයි දානයක් වුණත් ඉතින් මේ ගෙදරක දානයක් කරගන්න ඉතින් කොහොම හරි හාමුදුරුවෝ ඒක දෙනවා නමුත් ඉතින් ඒකට අපි ඒ ඉන්න සෙනගත් එක්ක කේට කරන්න අමාරුයි බිමට සාපේක්ෂව දී ගන්න අමාරුයි හැමදාම මගේ දානේ තියෙනවා හැම මාසෙම 19 වෙනිදා හීල් දානේ අපිත් ඉතින් මෙහිනුට හැම මාසෙම 21 කරා දවල් දානේ අවුරුදු 6ක් ඒක කරා නමුත් ඉතින් අපිට ඒක දැන් ඒ විදියට අපිට පන්සලත් එක්ක දැන් ඒ පහසුත් නෑනේ අපිට හැමදාම මේකට මෙහෙම යන්න පුළුවන් විදියට සම්බන්ධ වෙන්න. ඉතින් පන්සල එහෙමයි. ඒක අපේ කල්චරල් පැත්තෙන් ගත්තොත් වැලුව එකනේ. නමුත් අපි ඔස්ට්‍රේලියාවට එන යම්කිසි බලාපොරොත්තුවක් ඇතුවනේ අපේ කැරියර් එක හදාගෙන අපේ ඉස්සරහට යන ඉතින් ළමයිට උගන්වන්න. ඉතින් ඒ අතින් බැලුවොත් හරි පහසුයි ඩාවින්. ඩාවින් එක තමයි මමත් මගේ වීඩියෝ එකෙමුත් කියන්න උත්සාහ කරේ ඇත්තටම ඒක දැන් ගොඩක් අය පහුගිය දවස්වල මම ඔය ඩිස්කෂන්ස් එක කීපයක් දැක්කා. ඒ වගේ ඩාවින් කොහම කට්ටිය නිකන් අර හරි ටිකක් සමච්චලයට හරි hina වෙනවා වගේ කියන්නේ එහෙම. ඉතින් මම කිව්වේ මගේ ජීවිතේටත් මේ ඩාවින් හින්දා ලැබිච්ච දේවල් ගොඩයි. මම කිව්වේ මගේ ඉගෙන ගන්න කටයුතු උනත් මට කරගන්න මෙහි තිබ්බ පරිසරය සහ අර ඉක්මනින් දරුවෝ දෙන්නෙකුත් හදාගෙන ළමයින්ගේ වැඩත් හොඳට කරන් ළමයිනුත් හොඳට හදාගෙන ඒ හැමදේම කරගන්න මම හිතන්නේ මේ පරිසරය ඒ අර පහසුව හැම එකක්ම ගොඩක්ම බලපෑවා. ගොඩක්ම ඇත්තටම ඒක මේ අනිවාර්යයෙන්ම මේ හරිම පහසුවක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි පාරට ගත කරන කාලේ ඩාවින් වල දැන් මම ඩාවින් වල ඉන්නකොට මගේ ප්‍රැක්ටිස් එකට යන්න විනාඩි 4ක් 5ක් වගේ. දැන් අපි ගිහිල්ලා දැන්
ඉතින් අපි සිලෙක්ට් කරන ප්‍රැක්ටිස් එකේ අපි කම්ෆර්ටබලි අපි පහසුවෙන් වැඩ කරන තැනක් වෙන්න ඕනේ. ඒතකොට ඒ වගේ තැනක් ඉතින් හොයාගෙන අපි ඉන්නකොට අපේ පාරට අපි ගත කරන කාලය දවසට පැයකමාරයි 2යි අතර යනවා. යනවානේ. උඩ පහළා යනකොට. ඉතින් ඒක ඇත්තටම ඉතින් තමන්ගේ ජීවිතේ තමන්ට කරගන්න යමක් කරගන්න තිබිච්ච කාලේ තමයි අපි අර පාරේ ඉන්නේ. ඉතින් එහෙම හිතනකොට ඒක ඇත්තටම දැන් සාමාන්‍ය දැන් ඩාවින් වගේ හිටියනම් අපි ඒ වෙලාව අපේ වත්තේ වැඩට හරි එක්සර්සයිස් වලට හරි මොනවාට හරි ගන්න. ඉතින් අපිට ඒ වගේ අර දැන් ඒ කාලේ අපි ඩාවින් වෙනකොට ගෙදර ඇවිල්ලා අපිට ගොඩක් වෙලාවක් තුන වත්තේ වැඩක් කරන්න. දැන් අපිට ඒක නෑ නැති වෙලා තියෙනවා. ඒක තමයි. ඒක තමයි මාත් ඒ කියන උත්සාහ කරන්නේ මෙහෙ ඒ තියෙන කාල වේලාව ඒක මේ මාර වටිනවා. ළමයි ඒ කියන්නේ විශේෂයෙන් අර අලුත් පවුල් යං කට්ටිය එනවනේ පොඩි ළමයි එක්ක. ඒගොල්ලන්ට ළමයිගේ වැඩත් කරගෙන තමන්ගේ දියුණුවට අධ්‍යයක් කරගෙන මේ එහෙම කරන්න ඉතින් මාර වටින තැන. ඉතින් තව කවුරු හරි එනවද? නෑ ඒ උදාර මං හිතන්නේ. ඉතින් එහෙම තමයි. ඉතින් ඩාවින් හැබැයි ඇත්තටම මේ ඔක්කොම හොඳයි. රස්නේ කියන එක ඉතින් අපි පිළිගන්න ඕනේ රස්නේ තියෙනවා. ඒක කාලෙකට ඉතින් අපි අනිත් පැති වල අර ඒක මම හිතන්නේ අපේ ලංකාවේ කට්ටියට දැන් මම උදාහරණයක් විදියට දැන් අපේ මේ එක ගෙදරක ඉන්න මල්ලි කෙනෙක් ඉන්නවා අපේ ලංකාවේ. ඉතින් ඒ මල්ලි දැන් පහුගිය දවස්වල මෙල්බර්න් ට්‍රිප් එකක් ගිහිල්ලා ඉවර. දැන් මාත් උදේ ඇහුවා කොහොමද මල්ලි ට්‍රිප් එක හොඳයි. නමුත් හීතලා අපිට මේ සීත කාලෙත් නෙමෙයි. නමුත් අර අපි අපේ ඇඟවල් තවමත් පුරුදු වෙලා තියෙන්නේ ලංකාවේ විදියට. ඔය ඉතින් ඔක්කොම අනිවාර්යයෙන් එන්නේ ආඩුම අවුරුදු 25 හරි 30 අපි ලංකාවේ ටෙම්පරේචර් එකත් එක්ක බලනකොට මේක ලොකු වෙනසක් නෑ. ඉතින් ඒකත් මං හිතන්නේ අපි හදාගන්න ලොකු කතාවක් තියෙන දේ. කම්පැරටිව්ලි that ඕස්ට්‍රේලියාවේ අනිත් ප්‍රාන්තවලට සාපේක්ෂව ඩාවින් බොහොම වියලි සහ ශුෂ්ක කියන එක ලොකු ඩ්‍රයි සීසන් එකක් ලොකු වැස්ස නැති කාලයක් රස්නයක් තියෙනවා කියන එකත් ඊට පස්සේ වෙට් සීසන් එක ගොඩාක් රස්නේ වැඩි බවත් අපි දන්නවා. ඒතකොට ඒක අර අනිත් ප්‍රාන්තවලට සාපේක්ෂව අපිට ඒක ලොකු වැඩි දෙයක්. ඒකට අපි අර ඕස්ට්‍රේලියාවේ කට්ටිය කියපු දේ ඒ විදිහටම අරගෙන තියෙනවා. තියෙනවානේ. ඒත් අපේ ලංකාවේ කෙනෙකුට ඇවිල්ලා මෙහෙ ඉන්න බැරි වෙන්නේ නැහැ. බැරි වෙන්නේ. ඉතින් ඔන්න ඉන්න කට්ටියට මම හිතනවා ඒකට ලොකු උදව්වක් වෙන්න ඇති කියලා. මේක පොහුවම්බද? ඔව්. ඊවල එකත් රහයි. පොහුවම්බ ඔන්න අපි පොහුවම්බ කඩනවා. ඊට පස්සේ අර ස්ට්‍රෝබෙරි මැංගෝස් ස්ට්‍රෝබෙරි මැංගෝස් මේක කේපි කේපි මැංගෝ මේක ගොඩක් ඔයගොල්ලෝ දැකලා ඇති අර ප්‍රසිද්ධ මැංගෝ එක කේපි මැංගෝ ඒක තමයි ඉස්සෙල්ලා මම ඔයාලට පෙන්නන්නම් අපේ කර්ත කොළඹන් ගහත් මේ සැරේ පීදුනා. ඒක පාට ඔව් මේකට කියන්නේ ස්ට්‍රෝබෙරි මැංගෝස් කියලා. ඩාවින් වල තියෙන්න ඕනේ අඹ ಜಾති ඔක්කොම මං හිතන්නේ මේ වත්තේ තියෙනවා. ස්ට්‍රෝබෙරි ඒක ආදම් පාට චූටි මැංගෝ. හරියට. ඒකේ හැටිද ඒ සයිස් එකට දෙන්න. ඔව් ඒක පොඩි. ස්ට්‍රෝබෙරිනේ. ස්ට්‍රෝබෙරි. නේ බලන්න. අර අපේ ලංකාවේ මී අඹ වගේ. ඒ වගේ රසත් හොඳයි යෝ. කිරි අල්ලනකා. කිරි වගේ තියෙන කලන්නකා. නංගි අපි වෙන බෑග් එකක් ගේමුනේ. පාරයිනේ. මම ඔයාලට තව එකක් පෙන්නන්නම්. තව දම් පාට එකක් තියෙනවා ඒකේ නම දන්නේ මේක ස්ට්‍රෝබෙරි මැංගෝ නෙමෙයි ඊට වඩා ඒක ලොකු වෙනවා. ඔව්. ඒක ඉවර වුණා ඇත්තටම ඉක්මනට. පොලිස් පිකප් කරනවාද? මට පේන්නේ නැහැ.
දැන් හරි. ඒක නෑ තව චිත්තකට යන්න නැද්ද? ඒක තමයි. මේක ඇත්තටම පොඩි ගෙඩියක්. මේක නැත්තම් මේකේ ගෙඩි ලොකු වෙනවා. ඒක අමාරුයි වගේ කඩන්න. අමාරුනේ. ඒක අරකට අහු වෙන්නේ මම හිතන්නේ. ආවා. ඕ දෙකක් වැටුණා. එකට දෙකක්. අපි දැක්කෙත් නෑනේ. මේකට මොකද කියන්නේ? ඒකේ මම නම දන්නේ නෑ නංගි. මෙන්න බලන්න මේ අඹ ගෙඩිය. පුතේ be careful. කිරි අල්ලන්න එපා පස්සට. එතනින් නැත්නම් අල්ලන්න එපා. ඒක කිරි තියෙනවා. කිරි වගේ තියෙනවා. ඔය ඒක ගෑවුනහම සමහරවල්ලාට තුවාල වෙනවා. තුවාල වෙනවා සැරයි. ඔහොම දුම් දිනින් හිමීට තියන්න නැත්නම් ගෙඩිය තුවාල වෙනවා. මේ ඉන්න බලන්න. Put it in the bag. පුටින් පුළුවන්. කිරි කා ගන්න එපා. Thank you dear. Okay. Mango. ඔන්න බලන්න මැනිකේ. Okay. ඕ. දැක නේද? You see? It's just මිල්කි වගේ නේද? හරි බලන්න. Did you see? අන්න. ඒවා ගෑවුනොත් පුතේ මේ බලන්න ආන්ටි දාගෙන ඉන්නවනේ ග්ලව්ස්. ඇයි ඒ දාගෙන ඉන්නේ? You see? ග්ලව්ස් දාගෙන ඉන්නේ ඇයි? දැක්කද? ඕන්න. ඒවා කිරි එනවා ටුක් ගාලා ඒවා මේ කසනවා පුතේ කියලා තුවාල වෙනවා අත. Time when they took the mangoes and we went Even the mango season, Yeah. some people have mouth sores and ඒක around තමයි mouth. මෙන්න මේකට දාන්න. දාගන්න නංගි. මම ඔයාට මේ පෙන්නන්නම් කර්ත කොළඹන් ඒ ටික පැහිලා. කනම් වැඩිම මේක අඹ ගෙඩි જાතියක් නේද මේක අඹ කර්ත රස කොළඹ. වැඩිම. ආ. මේ කරත කොළඹන්නේ. ඔව්. මෙන්න බලන්න ලස්සනට කරත තාම කොළඹ. පොඩි. තාම චූටි. ඒ වගේ ඉතින් ගහේ ගොඩාක් හැදිලානේ. අපි ඉතින් ඇට ගෙනල්ලා අපි මේ පන්සලෙන් ඇට ඇට ගෙනල්ලා වලින් හැදිච්ච එකක් හැදිච්ච නේ? එකක්. ඒක තමයි. අපි බලන්න මේ- ගස් මේ එච්චර උස යන්නේ පොඩි. ඩාවින්ව ගෙදරත් අපේ තිබුණා. ඒකෙත් එකත් ඉදිලා අවුරුදු දෙකක් අපිත් කෑවා. ඉතින් ඒත් පන්සලේ ගහක්. කරත කොළඹ. මේක නම් ලොකු වෙලා හැදිලා කපලා මං හිතන්නේ ඉස්සෙල්ලා කට්ටිය. ඒක තමයි. උඩට ගිහිල්ලා කපලා. නංගි ඇතුළට යන්න එපා රොඩු ගොඩේ. ඔන්න මට පොලොස් ගෙඩියක් කඩන්න හදන්නේ දැන්. ලස්සන පොලොස්. අයියා සර්ප්‍රයිස් කරන්න පුළුවන් අපිට වීඩියෝ එක අප්ලෝඩ් කරන්න පස්සේ. අයියා බලයි. කෝ. මොකද්ද මේ උනේ කියලා. පොලොස් ගෙඩියකුත් ඔන්න මට දුන්නා. ඒක දෙන්න මම කරන් යන්න ඔයා මුස්සන් යනවා. මාරව්වයි. ඔන්න ඉතින් ගොඩක් අය අකමැති මේ අර රස්නේ කාලෙට. ඇත්තට මේ කාලේ ඉතින් ගොඩක් රස්නේ. දැන් මෙහෙම ඉතින් මම මේ හදිස්සියේ දැන් මෙහෙම එළියට ආවේ. නමුත් අපි ඉතින් මේ දවස්වලට කරන්නේ දැන් සීතල දවස්වල අනිත් පැතිවල කට්ටිය අර එළියට ගිහලා සීතල අයියා දැන් තමයි යන්නේ අර ටික ලෝඩ් කරන්න. අපි හිතන්නේ ඕ මන් දැන් එකතු කරන්න කියනවා. මේ සීතල පැතිවල සීතලම කාලේ ඔයගොල්ලෝ එළිය වැඩි ඉන්නා වගේ ඒ වගේ තමයි අපි රස්නෙම කාලෙට ගොඩාක් ඉන්ඩෝ තමයි අපි ඉන්න උත්සාහ කරන්නේ. ඉතින් ගෙදර ඉති දාලා ඒ විදිහට ඉන්නවා. ඉතින් නැත්තම් ඉන්න තමයි ඉතින් හැබැයි වැඩට යන එකෙක් නම් ඒකත් ප්‍රශ්නයක් නෑ. මොකද ඉතින් ඔෆිස් එකට ගියාම උදේ දන්නෙත් නෑ ඉතින් රසෙද කියලා. නෙත් නෑනේ එළිය රස්නේ දාවුවද කියලා. AC එකේ ඉන්නේ. ඉතින් ළමයින්ට ඉස්කෝලවල AC එයා කන්ඩිෂන් ඔක්කොම දාලා තියෙන්නේ. ඉතින් එතකොට මේ අර ගෙදර එන ටික මේ එළියේ සෙල්ලම් කරන්න එක පොඩක් ඒගොල්ලෝ මේ අඩු කරනවා රස්නේ හීට් වේව්ස් එහෙම එනවාද කියලා බලලා මේ එහෙම තමයි. දෙන්න නංගි මං එකතු කරන් එන්න. කොහෙද? මම එකතු කරන්න ඕන ඉන්නානේ. අක්කා. සාමාන්‍ය ටිකක් කරලා. අපි දැන්
හදපු අඹ ඇහිඳිනවා. මේ බලන්න ලස්සන අඬේ. mango smoothie බොත හැකි. ඔව්. අතික ඇහුළු ආයතනක් තියෙනවා. Buy me something from the store. අන්න බලන්න. ඉතින් කොහොද මේ අයියා? අයියා නංගි ඇත්තටම දැන් අපි අද අන්තිම දවස වත්ත ඔක්කොම අතු කපලා ගස් සුද්ධ කළා ඒ ටික ඉවර කරා. ඉතින් ඒක පටවගෙන ඩම්ප් යාඩ් ඉතින් අපි වත්තේ තියාගන්න නැහැ කිව්වා මම ඉස්සෙල්ලා වගේ කුණු. ඉතින් ඒකත් බලන්න අර සර්පයෝ සත්තු හැම එකතු වෙයි කියලා. එකතු වෙනවා. ඕනනම් මේ වත්තේ දැන් අක්කා ඉන්නේ නැහනේ. ගොඩ ගහලා යන්න පුළුවන්. හැබැයි එහෙම කරන්නේ නැහැ. පරිසරයට ආදරේ කෙනෙක් ඒව ටිකත් හරි විදිහට හරි තැනට මොකද අපේ අල්ලපුවත්ත පන්සල අපි ඒවත් බලන්න ඕනේ. එතකොට මෙතන සර්පයෝ බෝ වෙන නවතින්න පුළුවන් තැනක් වුණොත් ඒක අපිටත් හොඳ නෑ. අපි සමාජයටත් හොඳ පණිවිඩයක් නෙමෙයි. ඒක නිසා අපි හිතුවා ඔක්කොම අපි හැමදාම එහෙමයි කරන්නේ. ඉතින් එලා දැන් නම් ටිකක් රස්නේ අපේ පොඩ්ඩ දෙන්නත් චුරු චුරු ගන්නවා දැන්. ඉන්න මහන්සිද කරා. මම ඇත්තටම අද ඒ කියන්නේ මම ලෑස්තිලා ආවෙත් නෑ. මමත් දැන් ඊයේ මම ලෑස්තිත් නෑ. අප්පා ලෑස්තිත් නෑ මම ලෑස්තිත් නෑ. හැබැයි මගේ අයියා දන්නෙත් නෑ. අයියා දන්නෙත් නෑ. මේ මගේ කැමරා එක හැමලා මගේ බෑග් එකේ තියෙනවා. ගත්ත අක්කේ කරමුද ඇහුවා. හා කියලා කිව්වා. කමක් නැද්ද මෙහෙම කිව්වා. කමක් නැහැ කිව්වා. අපි අර ටෙඩිටරි වයිප් ගන්න ටෙඩිටරි එක දැන් මේ කාලේ හරි පහසෙන් ඔහේ ඇඳගෙන ඒ වගේ තමයි ඉන්නේ. ඉතින් අපි මේ විදිහටම වීඩියෝ එකක් කරා. එහෙනම් අක්කේ අද හවසට සුබ ගමන් බොහොම ස්තුතියි වින්දයා. ඉතින් ඔව් මටත් දැන් අපිට ටිකක් හම්බ වෙනවා. බොහොම පිං. ඔව් බොහොම ස්තුතියි මේ ඇවිල්ලා මම ඇත්තටම ඔයාලට කතා කරේ අඹ ටිකක් දෙන්න. ඉතින් ඔයාගේ මේ YouTube නාලිකාව ගැනත් ඉතින් මම බොහොම සතුටුයි. හොඳ දෙයක් හැමදාම දෙනවා. ඉතින් වින්ද්‍යාගේ බලාපොරොත්තුත් සාර්ථකව ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අකි. ඇත්තටම මම ආයෙ කියන්නම් මගේ YouTube එකේ අපි දැන් ඉතින් YouTube එකේ අර මේ watch hours ඒව ගන්න හරි ඒකේ මුල කාලේ කෙනෙක්ට හරි අමාරුයි. හැබැයි මේ වත්තේ වීඩියෝ එක මේ අක්කත් එක්ක කරාට පස්සේ තමයි මගේ watch hours ටික ඔක්කොම මේ හරියට ඇවිල්ලා මොනිටයිසේෂන් මට ඔන් කරගන්න පුළුවන් උනේ ඒ අක්කත් එක්ක කරපු අයියයි අක්කයි එක්ක කරපු ඒ වත්තේ වීඩියෝ එක. ඉතින් මම ඒකයි මාකට මුලින්ම කිව්වේ මේ වත්ත මටත් හරිම සුවිශේෂී කියලා. ඉතින් හෙනාකි බොහොම ස්තුතියි. අද හවසට එහෙනම් පරිස්සමෙන් අයියයි දෙන්නම ගිහින් ආපහු එන්න. ඉතින් අපි බලාගෙන ඉන්නවා. ඕකේ බොහොම ස්තුතියි. සුබ දවසක්.